තරහව ඇති වෙන්නේ ගෙදරින්. සමහර විට තරහව නැති කරගන්න වාහනේ බයිසිකලේ අරන් පොඩ්ඩක් එක්ක අල්ලපු ගෙදරට යනවා, නැත්නම් යාළුවෙක් හම්බෙන්න යනවා, නැත්නම් ටවුම දිහාට යනවා. දැන් පැහැදිලිද ගෙදර තමයි හදා ගන්න ඕන කියලා. අපේ වැඩිපුරම හිත රිද්දුවා නම් රිද්දුවේ ගෙදර මිනිස්සුද පිට මිනිස්සුද? ගෙදර මිනිස්සු. තමන්ගේ මිනිස්සුනේ. දුක හිතුණා නම් හිතුනේ පිට මිනිස්සු හින්දාද තමන්ගේ මිනිස්සු හින්දාද? එහෙනම් දැන් මේක හදා ගන්න ඕන කොහෙන්ද? ගෙදරින්. ගෙදරින් හදා ගන්න නම් පින්නතුනේ ඔය බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද අපිට අර නහි වේරේන වේරාණි සම්මන්තිත බුදාචන අවේරේනච සම්මන්ති. ගෙවල් වල එකට එක කියන එක නවත්තන්න ඕනේ. මේ පැතිවලත් අර එකට එක කියනවා. සමහර තාත්තලා කියනවා නේද කට තලනවා කට වහපිය කියලා. ඇයි? ආයිත් අපේ අම්මලා ඒකටම හරියනවා. අර වෛරය ඇති වෙලා බැනගෙන යන මනුස්සයාට ගුටි කාලා රෙදි කෑලි අරන් ගෙදර යන කම්ම මොකද කරන්නේ? කට වහනවද? නෑ. වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියෙන් වෙන්නතු. දැන් ආහාරෙන් කුණුහරුපෙන් බැනගෙන එනකොට මෙහෙන් කිව්වට වැඩක් නෑ. සියලු සත්‍යෝ සූපත් වේවා නිදුක් වේවා කියලා බිරිඳ මෛත්‍රිය කරනවට වඩා තියෙනවා. ඒව මේ හිටි අඩිය කරන්න පුළුවන් ඒව නෙමෙයි. කත පුරුදුවක් මොනවාම හිටි අඩිය කරනවනේ. සම්මා ජාතියකට පන්සලකට එන්නේ නැහැ. පිරිතාලේ ලේවමනේ දානවා කියලා දැනගත්තා මෙහි ඇවිල්ලා බෝධි පූජා වලට පඳුරකට ගහනවා. මේ පැත්තේ නම් එහෙම නැතු ඇති. මේ ගිඩි ගහලා එනවා හාමුදුරනේ බෝධි පූජාවකට බාර වෙන්න ආවේ ඇයි කියලා අහනකොට නෑ අහර පණ අදිනවා. එහෙනම් මේ සුවිච් ඔබනවා වගේ මේව කරන්න පුළුවන්ද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරය. සනාතන බුදු වදන මොකක්ද? ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඉතින් හැසිරෙන්නේ නැතුව ධර්මයේ රකින්නේ නැහැ. ගෙදරදොර හොඳට පුරුදු වෙන්න. සබ්බ පාපස්ස කරන අහල ඇතිනේ. සියලු පව් නොකළ යුතුය.